2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මේ වසරේ ජනවාරි 1 වනදා සිට අප්‍රේල් 15 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 8,16,191ක්. අප්‍රේල් මාස 1 වනදා සිට 15 වනදා දක්වා සංචාරකයන් 93,915ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ 15 වනදා දක්වා ඉන්දියාවෙන් 18,220ක සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා. එය මේ මාස සංචාරකයන් පැමිණීමෙන් 19.4%ක අගයක් ගන්නා අතර සංචාරක අමාත්‍යාංශයේ වාර්තා අනුව වසරේ මේ දක්වා මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එසේම එක්සත් රාජධානියෙන් 11,425ක සංචාරකයන් ප්‍රමාණයක්ද, රුසියාවෙන් 8,705ක්ද, ජර්මනියෙන් 7,746ක්ද, ඔස්ට්‍රේලියාවෙන් 6,604ක්ද, ප්‍රංශයෙන් 4,658ක් හා චීනයෙන් 3,492ක් ලෙසද මෙම පැමිණීම වාර්තා වෙනවා. මෙම වාර්තාවලට අනුව මේ වසරේ ගත වූ කාලය තුල සංචාරකයන්ගේ දෛනික පැමිණීම ආසන්න වශයෙන් සංචාරකයන් 7,500ක් පමණ වනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසන්නේ නව රජයේ සංචාරකින් මිලියන 3 ඉලක්කය සපුරා ගැනීම සඳහා ලෝක මට්ටමේ සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කරමින් පවතින බවයි.